ඉසිතා පැට් එකේ තනියම ජීවත් වෙන කාන්තාව වෙනදා වගේම වැඩ ඇරිලා ගෙදර යනකොට සැමී කතා කරලා කෝල් කරලා සැමීගේ හස්බන්ඩ් එපා කියද්දි ලෝන් එකක් අරගෙන තව කාර් එකක් තියෙද්දි කාර් එකක් ගන්න ඇප්ලයි කරලා කියලා ඒ ගැන කතා වෙනවා. ඊට පස්සේ ෆෝන් එක කට් කරලා ගෙදරට ගිහිල්ලා කාමරේට යන්න හදනකොටම දකින්නවා ගෙදර වැඩක හැරි හැන්ද උඩ සැමියාත් එක්ක සෙක්ස් කරනවා. ඊට පස්සේ එතන ඉක්මනට ගිහිල්ලා ඉවර වෙලා සැමී කියන යාළුවට කෝල් කරලා කියනවා හරි කිබන් ගෙදර වැඩක හැරි සීමා මන් නිදා ගන්න ඇඳ උඩ අරකි සෙක්ස් කරනවා බං පිරිමියෙක් එක්ක කියලා කියනවා. ඊට පස්සේ සැමී යාළුවා කියනවා එලව ගනින් කියලා දෙකක් කියලා ඊට පස්සේ කිව්වාත් එක්කම ෆෝන් එක කට් කරලා ඉන්නවා. එතෙන්ට වෙලා ඊට පස්සේ සීමා කියන ගෙදර වැඩ කරන ගෑනු කෙනා සෙක්ස් කරලා යනකන් ඉඳලා කාමරට ගිහිල්ලා ඇඳරෙද්ද අයින් කරලා ඊට පස්සේ නාලා ඉවර වෙලා ඇඳ උඩ ඉන්නකොට එකපාරටම අර වැඩකාරී සෙක්ස් කරපු එක මතක් වෙලා ඉසිතා ස්වයං වින්දනය කරනවා. පසු දවසේ ඉසිතා තේ බොනකොට අර ගෑනු කෙනා දිහා බලන් ඉන ඊට පස්සේ තේ බීලා ඉවර වෙලා සීමාට බනිනවා. ඔය අතරේ අර සෙක්ස් කරපේ ගැන ආන්න හදනවා. ඉසිතා ඒක ආන්න නැතුව වෙනදා වගේම වැඩට යනවා. ඊට පස්සේ වැඩ කරලා ඉවර වෙලා ගෙදර එනවා. ඉසිතාගේ හිතේ ආශාව ඇති වෙලා තියෙන්නේ අර එදා වැඩකාරී සෙක්ස් කරනවා දැකලා. ඊට පස්සේ ඔය අතරේ ඉසිතා දොර ඇරලා ගේ ඇතුළට ඇවිල්ලා අර වැඩකාරී සෙක්ස් කරනවා ආසාවෙන් බලන් ඉන. ඊට පස්සේ ඉසිතා වැඩට ගියත් හරියට වැඩ කරගන්න බෑ. මොකද කියනවනම් අර වැඩකාරගේ සැමියයි සෙක්ස් කරපු එක මතක් වෙන. ඔය අතරේ ඉස්තා මේක පුරුද්දක් වශයෙන් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ හැමදාම ඉස්තා වැඩ ඇරලා වේලාසනින් ගෙදර එනවා. මොකද කියනවනම් අර වැඩකාරී සෙක්ස් කරන එක බලලා ඉස්තා තනියෙන්ම සුවඳ වින්දනයේ යෙදෙනවා. ඔය අතර ඉස්තා මේක පුරුද්දක් වශයෙන් පටන් ගන්න හැමදාම ඉස්තා වැඩ ඇරිලා ඉවර වෙලා වේලාසනින් එනවා. ඊට පස්සේ වැඩකාරී සෙක්ස් කරනවා බලන් ඉඳලා ඉස්තා තනියෙන් ඉන්නින්දා සෙක්ස් කරන්න බැරි ඉඳලා වැඩකාරී සෙක්ස් කරනවා බලලා ලිංගික සතුටක් ලැබනවා. ඒ වගේම ස්වයං වින්දනයේ යෙදලා ඉස්තා සතුටු වෙනවා. ඔය අතර ඉස්තා මේ වැඩේ එක දිගට කරන්න බැරි වෙනවා. මොකද කියනවනම් අර ඉස්තාගේ ආශාව නිසා වේලාසන ගෙදර ඇවිල්ලා වැඩකාරී සෙක්ස් කරනවා බලන්න ඉඳගෙන ස්වයං වින්දනය කරනවා. මේ හැම දෙයක්ම වැඩකාරී බලන් ඉන්නවා. ඉස්තාට තේරෙන්න නිසා අර වැඩකාරී ගෙදර බාස්කට් එක සද්ද කරන. ඔය අතර ඉස්තා ඒ සද්දෙට එතනින් යනවා. ඊට පස්සේ වැඩකාරී ඉස්තාට පේන්නම සැමියාත් එක්ක සෙක්ස් කරනවා. ඉස්තාත් මේ දිහා බලන් ඉඳලා ස්වයං වින්දනය කරනවා. ඔය අතරේ යාළුවාට කියන ඔලුව රිදිනවා. ඒ නිසා මම මාස දෙක චිකිත්සාවට යනවා කියලා. මොකද කියනවනම් ඉස්තාගේ මේ ඇසිරීම ගැන වෙනස ගැන ඉස්තාගේ යාළුවා වුණ සෑම්ට තේරලා නිසා ඉස්තා අදත් වේලාසන ගෙදර ගිහිල්ලා වැඩකාරී සෙක්ස් කරනවා බලලා ස්වයං වින්දනය කරලා ඉක්මනට ගෙදරින් එළියට යනවා. වැඩ කරන සීමාගේ සීමාත් ගියාට පස්සේ වෙනදා වගේම ගේ ඇතුළට ඉස්තා යනවා. සුපුරුදු විදියට රැට ඉස්තා නිදා ගන්නකොටත් මිනිස්සයා සෙක්ස් කරනවා මතක් කරලා ඉස්තා ස්වයං වින්දනය කරනවා. පසු දවසේ ඉස්තා ගියා සෙක්ස් කරනවා බලන් ඉන්න වැඩක් වෙන්නේ නැහැ. මොකද කියනවනම් සීමා එයාගේ සැමියයි හොඳටම ගොරෝ නිදින්දා පුදුම අවුලෙන් ඉස්තා වැඩකාරී මිනිස්සයාත් එක්ක සෙක්ස් කරනවා බලන් ඉන්නකොට සතෙකුට බය වෙලා කෑ ගහනවා. සීමායි සැමියයි කාමරෙන් එළියට එනවා. ඉස්තාට මේ වුණ දේ ගැන පුදුම අවුලෙන් ඉන්නින්දා මොකද කියනවනම් ඉස්තා අර සීමා කියන ගෑණිට බනිනවා. මොකද උඹ කරන්නේ ජරා වැඩේ සැමියාත් එක්ක සෙක්ස් කරන්න ඕනනම් ගෙදර ඵලයක් මගේ ඇඳුඩ උඹලා දෙන්න සෙක්ස් කරන්නේ කියලා සීමාට බයින. ඔය අතර සීමාත් කියනවා ඉසිතාට හැංගිලා ඉඳලා අපි දෙන්න සෙක්ස් කරනවා බලන් ඉන්නවා. ඒ වගේ මේක බලලා උඹ ස්වයං වින්දනය කරනවා මම හැම දෙයක්ම දන්නවා කියලා සීමා ඉසිතාට බනිනවා. ඊට පස්සේ ඉසිතා සීමාට බැනලා එලව ගන්නවා.
ඔය අතර ඉසිතාගේ යාළුවට මේ ගැන සැමීට ආරංචි වෙලා සැමී ඉසිතාගෙන් ආස්නවා ඔයා සීමාව අස් කරා දේ වගේම ඔයාගේ පැට් එකේ ඔයා ගැන කතාවක් යනවා. ගෙදර වැඩ කරන සීමා එයාගේ සැමියයි සෙක්ස් කරනවා බලන් ඉඳලා ඔයා අහුවෙලා ලොකු රණ්ඩුවක් ගියපු නිසා ඔයා සීමාව අස් කරා කියලා ආනවා. ඊට පස්සේ සැමිය ආනවා මායි රෝහනුයි නිතරම ඔයාලගේ දිහාට ගෙදරට ආවා නේද? ඒ වගේම අපි දෙන්නා සෙක්ස් කරපු එක බලන් හිටියද කියලා ඉස්තාගෙන් ආනා. ඊට පස්සේ නෑ කියනවා. ඊට පස්සේ පාළුවොත් තනිකම නැති කරගන්න සාකරුවෙක් සොයන ඇප් එකක් මාර්ගෙන් කොල්ලෙක්ව හම්බෙන්න යනවා. ඊට පස්සේ කොල්ලෙක්ව හම්බෙන්න ගියත් ඒ වැඩේ හරියන්නේ නැහැ. ටික දවසකට පස්සේ පෙන්නනවා ඉසිතා එළවලු ගන්න ගිහිල්ලා ඉන්න ගමන් සීමා ඇවිල්ලා එළවලු ගන්න. ඊට පස්සේ කතා කර ඉඳලා ඉස්තාගෙන් සීමා ආනවා මම හෙට ඉඳන් වැඩට එන්නද කියලා. ඊට පස්සේ ඉස්තා ගෙදර යතුරු දෙනවා සීමාට වැඩට එන්න කියලා. එතනින් කට් කරලා පෙන්නන ඉසිතා වෙනද වගේම හොරෙන් ගෙදර දොර අරන් ඇවිල්ලා ගේ ඇතුළට ඇතුල් වෙනවා. ඒ එක්කම මේ වගේ සුපිරි ෂෝට් ඇන්ඩ් ස්වීට් මූවී එක මෙතනින් ඉවර වෙනවා. ඒ වගේම channel එක subscribe කරන්න, like කරන්න. ඒ වගේම මූවී මැරතන් සමග එකතු වන්න. ඔයාලට සුබ